මල් පිපෙන කාලේ. අයිබෝන් TMTV චැනල් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මල් පිපෙන කාලේ. ඉතින් පොඩ්ඩන්ගේ වැඩසටහන. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ගොඩක් දක්ෂතා දක්වන ලස්සන හුරුබූටි පොඩ්ඩෙක්. ඉතින් අපි බලමු ඒ කවුද කියලා. අභිමන් කේසර. ඉතින් මම අර කියපු දක්ෂතා දක්වන පොඩ්ඩ තමයි මේ ඉන්නේ. ඉතින් අපි බලමු එයත් එක්ක කතා කරලා. මෙයාගේ නම තමයි අභිමන් කේසර. ඉතින් අභිමන් කොහොමද මේ දවස්වල ජීවිතේ? හොඳින් ඉන්නවා. ඉතින් ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? කූරගමගේ දුන් අභිමන් කේසර. මොකද්ද? කූරගමගේ දුන් අභිමන් කේසර. අභිමන් කේසර. අභිමන් කිව්වහම අභිමානයෙන් යුක්ත කේසරනේ සිංහෙක් නේ. ඒක තමයි සිංහෙක් වගේම වැඩ කරනවා අභිමන්. ඉතින් අභිමන් කියන්නේ ඇත්තටම ගායනයට, වාදනයට, නර්තනයට, ක්‍රීඩාවට, චිත්‍රාංගින්න ඉගෙන ගන්න ඒ හැම දෙයකටම දක්ෂයෙක්. ඉතින් ඒ හින්දාම තමයි අපි අද මේ තැනට පළවෙනි එපිසෝඩ් එකෙන්ම අභිමන්ව තෝරගන්න හිතුවේ. ඉතින් අභිමන් කොහොමද ඔයාගේ ඉගෙනීමේ කටයුතු? හොඳින් වෙනවා. හරි. අපි මුලින්ම කතා කරමුකෝ ඔයාගේ අම්මා, තාත්තා, අච්චි අම්මා නේ වගේ පවුලේ විස්තර කොහොමද කියලා කියන්න බලන්න. ඔව් ඉතින් හැම සම්මානයක් පිටිපස්සෙම සුදු අම්මා තමයි දියේ. ඊළඟ මේ අම්මා තාත්තා, සුත්තාත්තා හැම පුංචි කෙනෙක්මත් උදව් කරා. මේ ඉස්කෝලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් මට උදව් කරා. පහ ශ්‍රේණිය උගන්වන ප්‍රීතිකා ටීචර්, සජින් ටීචර්වත් මම මතක් කරනවා. එක වසරේදී උගන්වපු මේ හරි කමන්නේ එක වසරේදී උගන්වපු එක වසරේ උගන්වපු චන්ද්‍රමිස්සත් මම මතක් කරනවා. එහෙම තමයි. ඉතින් ඇත්තටම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම අභිමාන්ගේ හොඳ ගතිගුණයක් දැක්කා. අභිමන් කියන්නේ එයාගේ මුල එයාට උදව් කරපු හැමෝම මුලින් මතක් කරලා තමයි ප්‍රෝග්‍රෑම් එක ඉතින් පටන් ගන්න එයත් සූදානම් වෙන්නේ නේ. ඉතින් ඒක හොඳ ගතිගුණයක්. ඉතින් අභිමන් සුදු අම්මා ගැන කතා කරනකොට ඔයාට කොහොමද සුදු අම්මගෙන් ලැබෙන සපෝට් එක? සුදු අම්මා ඉතින් මට ගොඩක් සපෝට් කරලා තියෙනවා. මම පොඩි කාලේ නටපු හින්දා තමයි මේ තාමත් මාව නැටුම් පන්ති එක්කගෙන යන්නේ. ඔයා චූටි කාලේ නම් නැටුම් වලට දක්ෂයි. නැටුම් වලට විතරද දක්ෂ පොඩි කාලේ නම්? හැම දෙයකටම දක්ෂයි. ඒතකොට හැම දෙයක්ම කියලා අදහස් කරේ මොනවාද? ඔයා වැඩිම දක්ෂතා දක්වන දේවල් බලන්න කියන්නකෝ අපි හැමෝටම හෙන්නේ. මම නැටුම් වලට දක්ෂයි, කරාතේ වලට දක්ෂයි, රෝලර් ස්පෝර්ට් වලට දක්ෂයි, චිත්‍ර වලට දක්ෂයි, ගායනයට දක්ෂයි, රඟපාන්න දක්ෂයි, හැම දෙයකම දක්ෂයි. ඉතින් කියන්න දෙයක් නැහැ. හැම දෙයකටම දක්ෂ අභිමන් ඇත්තටම ඉතින් මමත් දන්නවා එයාගේ දක්ෂතා කොහොමද කියලා. මගෙනුත් ඉතින් ඩාන්සින් ඉගෙන ගන්න හින්දා මමත් දන්නවා. එතකොට පුතේ ඔයා මේ කියන්නකෝ බලන්න කොහොමද මේ නැටුම් වලට මුලින්ම මේ ආරම්භ වෙන්නේ? ඔයාගේ නැටුම් මේ නර්තන කියන ගමන ආරම්භ වෙන්නේ කොහෙන්ද? අවුරුදු 2කමාරදී මාව සුදුවම ලලිස්ස ගාවට අරන් ගියා. ඊට පස්සේ මාව සුපර් ඩාන්ස් දැම්මහම සුපර් ඩාන්ස් දැම්මහම මාව නදිෂ්ව හම්බුණා. ඉතින් ඉඳන්ම හැමදේම හිප් හොප් ඉගෙන ගත්තේ නදිෂ්ව ගමම. ඒ ගමම තිරිනිස්කාවට ට්‍රැඩිෂනල් ඉගෙන ගන්න ආවා. හරි. එතකොට ට්‍රැඩිෂනල් වලිනුත් ගොඩක් දක්ෂයි කියලා දැන් මම දන්නවනේ මම ටීචර් නිසා. එතකොට මට කියන්නකෝ දැන් ඔයා මොනවාද ඩාන්සින් වලට අමතරව ඔයාට පුළුවන් හොඳට මොනවාද කරාටි ගහන්න. එතකොට මොනවාද රෝලර් ස්පෝර්ට් නේද? අන්න ඒ වගේ පොඩ්ඩක් කතා කරොත් කොහොමද? කොයි කාලෙද ඔයා කරාටි වලට එකතු වෙන්නේ? කරාටි වලින් මම මොන්ටිසෝරි ඉඳන් පටන් ගත්තා. රෝලර් ස්පෝර්ට් මම පටන් ගත්තේ 3 වසරේ. 3 වසරේ ඉඳන්. එතකොට 3 වසරේ. කවුද එතකොට ඔයාට කරාටි උගන්වන ගුරුවරු මතක් කළොත්? කරාටි උගන්වන
සර් තමයි නිශාල් පෙරේලා. රෝල ස්පෝට්ටු ගන්නන්නේ දිල්ෂාන් ලසන්ත සරුයි දිල්ෂාන් සර්. ලසන්ත සරුයි දිල්ෂාන් සර්. ලසන්ත සර් ඩාන්සිනුත් කරනවා නේද? මයිකල් ජැක්සනුත් ඒකමම කියලා දෙනවා. ඒකමම කියලා දෙනවා. එතකොට අභිමන් කියන්නේ හරි දක්ෂ දරුවෙක් කියලා. ඉතින් අපිට මේ ඉස්සරහා තියෙන අපේ මේ ක්වොලිෆිකේෂන් වලින් ඒ කියන්නේ සම්මාන සහතික මේ පත්තරවල හරි ගොඩක් දේවල් ඔයාට මේ පොඩි වයසේදී එකතු වෙලා තියෙනවා වගේ ජීවිතේට. ඉතින් මට තව කියන්නකෝ දැන් ඔයාට ගායනා කරන්නත් පුළුවන්. අපි බලමුද පොඩි සින්දුවක් කියමුද බලන්න. මොකක් හරි පොඩි කවියක් හරි සින්දුවක් හරි කියන්නකෝ බලන්න අපි හැමෝටම හෙන්න. මොකක් හරි කියන්න. අර කැමති දෙයක් කියන්න. අම්මා ගැන සින්දුව. අම්මා ගැන සින්දුවක් කියමු. ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ අම්මාගේ පණ අරගෙන හැදුණු දිවියමාගේ දෙවියන්ටත් දෙවියන්නු අපේ අම්මාවාගේ කවුරුත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා. හරිම ලස්සනයි. ඉතින් අභිමන් හරි ලස්සනට අම්මා ගැන ලස්සන සින්දුවක් කිව්වා. ඉතින් අභිමන් අපි බලමුද තාත්තා ගැනත් ලස්සන සින්දුවක් කියලා. එහෙනම් කියන්න බලන්න ලස්සන සින්දුවක්. දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි මේ මනුලෝකේ සුරිදුනි මාගේ දෙවියොත් මට ආදර තාත්තයි. හරිම ලස්සනයි. ඉතින් අභිමන් කිව්වනේ ගයන්න, රඟන්න, නටන්න ඔක්කොම පුළුවන් කියලා. ඉතින් එයාගේ සින්දුව කියනකොට හරිම හැඟීම් වරව මූණේ ලස්සන බාවටීකුත් ප්‍රකාශය කරමින් තමයි ඉතින් ලස්සනට ගායනය කළේ. ඉතින් තාත්තටයි අම්මටයි ගොඩක් ආදරේද? ගොඩක්. ඉතින් ඒක තමයි අම්මට තාත්තට ආදරේ දරුවෝන්ට හැම ශිල්පයක්ම පිළිටනවා කියන්නේ ඒක තමයි නේ. හරි. ඉතින් අභිමන් මට දැන් කියන්නකෝ මේ දවස්වල කොහොමද ඔයාගේ නැටුම් වැඩ කටයුතු? ඒ කියන්නේ මොනවා හරි අලුත් වැඩක් දැන් පටන් ගන්නවද? පටන් අරගෙන තියනවද? කොහොමද ඔයාගේ ඩාන්සින් ලයිෆ් එක? ඔව් තියනවා මේ ලගිදිම වෙස් මංගල්‍යකුත් තියෙනවා. ඒකට මේ තව ප්‍රෝග්‍රෑම් එහෙම තියෙනවා. ඉතින් කොහොමද නැටුම් පන්තිය ගැන කියමුකෝ බලන්න අදහසක් කොහොමද? ඔව් ඉතින් මං ගෙදර ගියා වගේ තමයි ටීචර්ගේ පන්තියට එද්දිත් මට අම්මා තාත්තා සලකනවා වගේ තිරිනිමිසුත් සලකනවා. තිරිනිමිසුයි තිමාල් සර්. හරි. ඉතින් තිමාල් සරුයි තිරිනිමිසුයි කියන්නේ ඉතින් ඇත්තටම තිරිනිමිස් කියන්නේ මමනේ. හරි. ඉතින් මට ලැබිච්ච මගේ ලයිෆ් එකේ මට ලැබිච්ච හොඳම ගෝලයන්ගෙන් එක්කෙනෙක් තමයි අභිමන් කේසර කියන්නේ. ඉතින් ඒක හරිම සතුටින් කියන්න ඕනේ. ඉතින් එයා හැමදේටම දක්ෂයි කියලා දන්න නිසා තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකට මුලින්ම අපි අභිමන්ට කතා කරන්නේ. ඉතින් අභිමන් කියන්නේ මට දැනෙන විදිහට ලෝකයක් දිනන්න ඉන්න ලස්සන පුතෙක්. ඉතින් අභිමන්ගේ ඩාන්සින් ගැන අපි කතා කරානේ. එතකොට දැන් මොනවා හරි ඔය කරාටි එහෙම නැත්නම් ඔයාගේ ඔය රෝල ස්පෝර්ට් වල එහෙම මොනවා හරි තරඟ වැඩ කටයුතු මේ දවස්වල කෙරීගෙන යනවද? ඔව් මේ ළඟදිම මේ මොකද කලාප තරගයක් තියෙනවා රෝලර් ස්පෝර්ට් වලින්. ඒකෙන් දින්නොත් රට යන්නත් ලැබෙනවා. රට යන්න chance එකකුත් තියෙනවා. ශාමාරු. ඉතින් දැන් අභිමන් කතා කරා යාගේ මොනවාද ඔය ස්පෝර්ට් පැත්තෙන් ඊට පස්සේ ඩාන්සින් පැත්තෙන් ඒ වගේම ඉතින් ගායනය නම් අපිට කරලම පෙන්නවා. ඉතින් ඒ වගේ දක්ෂතා ගොඩක් තියෙනවා. වගේම මට කියන්නකෝ අභිමන් මේ ගොඩාක් ඔයාට සර්ටිෆිකට් හම්බෙලා තියෙනවා. සම්මාන හම්බෙලා තියෙනවා නේ. එතකොට මේ සම්මාන හිම කොහොමද ඔයාට හම්බෙන්නේ? ඕක දිරිය හපන්නුවකින් ටීම් එකක් නටලා ඒකෙන් මේ 3 වෙනි ස්ථානය ලැබිලා
ඔව්. මේ සර් මට ලබා දුන්නා. සර් ඔයාට ලබා දීපු සම්මානයක් තමයි මේක. එතකොට මට කියන්නකෝ මේ අනිත් සම්මාන කොහොමද ඔයාට හම්බෙන්නේ? අර සිංහාලෝකන එකක් තියෙන්නේ ඒක හොඳම ඩාන්සින්න ඔය මේ ඔය හැම දේකටම හොඳම දේකට තමයි එකත් දුන්නේ. හොඳම ඩාන්සින් ගැන නර්තන ශිල්පියා හොඳම නර්තන ශිල්පියාට හම්බිච්ච පොඩි කැටගරිය එකෙන් ගැන පොඩි නර්තන ශිල්පියෙක් ඔයා කියලා ඔයාට ඇගීමකට ලක් කරලා මේ සම්මානය දුන්න. ඒ කියන්නේ නැටුම්වලට අන්නෙමේ හැම එකටම දක්ෂා. හරි හරි. තොට මේ සම්මානවාට හම්බුනේ ඔයාගේ තියෙන ගැන මේ හැම දේකටම දක්වපු දක්ෂතා වලට ඇගීමට තමයි මේ සම්මානය හම්බෙලා තියෙන්නේ. හරි. එතකොට මේ සම්මානය කොහොමද? ඒ රෑනකින් හොඳම ඩාන්ස මම් ෆෙස් ඒකෙන් තමයි මට හම්බුනේ. එතකොට අනිත් සම්මානේ ඒක භාෂණීමිස් ඒක ඇන්ඩම් මේ ඇට් එකක් නැටලා මට දුන්නා. එතකොට අනිත් සම්මානය ඒක බී ඇකඩමි එකේ ඩාන්ස්. එතකොට මේ මෙඩල්ස් මොනවාද? මේ මෙතන තියෙන්නේ මම හිතන්නේ ඩාන්සින් වලට හම්බෙච්ච මෙඩල්ස් ටිකක්. හරි. එතකොට මේ මෙඩල්ස් මොනවටද හම්බෙලා තියෙන්නේ කියලා කියමුකෝ බලන්න. ITW එකට හම්බෙලා තියෙනවා. හරි. දිරිහපන්නු තව රෑන මේ කප්පේ තියෙන්නේ ඒ ඩාන්සින් ඒකට හම්බුණා. එතකොට මම දැක්කා අර ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් එකකිනුත් හම්බෙලා තියෙනවානේ. හරි. ඊට පස්සේ අර තියෙන්නේ මොනවාද? මේ පැත්තේ තියෙන රෝලර් ස්පෝර්ට් වලින්. එතකොට අර එහා පැත්තේ තියෙන්නේ කරාටි වලින් හම්බෙච්චා. මේ සර්ටිෆිකට් නම් ඇත්තටම ගොඩක් තියෙනවා අපිට ලොකු කාල වේලාවක් නැති නිසා අපිට එකින් එකට කතා කරන්න බැරි වුණත් එතන තියෙනවා මම බලපු විදිහට නම් අභිමාන්ගේ ඩාන්සින් නේ කරාටි චිත්‍ර එතකොට ගායනා ඊට අමතරව තව මොනවද මේකේ තියෙන්නේ? රෝලර් ස්පෝර්ට් තව ඔය මේ ස්පෝර්ට් මීට් වලින් හම්බෙච්ච ඒවා. ඒ වගේ ගොඩක් මං හිතන්නේ පුංචි වයසකින් මෙච්චර සර්ටිෆිකට් ගොඩක් හම්බෙනවා කියන්නේ තව කාලයක් යද්දි මන් දන්නේ කොහොම මෙයාට මේ සර්ටිෆිකට් හම්බෙයිද කියලා නේ. තියාගන්නත් ඉඩ නැති වෙන්නම මෙයා සර්ටිෆිකට් ගනී වගේ. ඒ කියන්නේ ඒ තරම් දක්ෂතා දක්වනවා. ඉතින් තව දෙයක් අපි කතා කරමු. මේ මොකද්ද? ඔය මේ මගේ සුදු අම්මා මට හදලා දුන්න එකම තැයි. එතකොට මේක මේ පත්තරේක ගිය ආටිකල් එකක් නේ. ඒ කියන්නේ මේ අභිමන් ගැන පත්තරවල පවා ආටිකල්ස් ගිහිලා තියෙනවා ගොඩක් එකක් නෙමෙයි. ඉතින් ගණනාවක්ම තියෙනවා නේද? පුංචි කාලේ ඉඳන්ම ඉතින් දක්ෂයෙක් තමයි. මේ පොඩි කාලේ ඉඳන්ම මෙයාගේ තියෙනවා ගොඩක් පේපර් ආටිකල්ස් ගිහිල්ලා. ඉතින් ඇත්තටම අභිමන් කියන්නේ ගොඩක් දක්ෂ දරුවෙක්. ඉතින් ඒ වගේ දරුවන්ව ඇගීමට තමයි අපේ මේ මල් පිපෙන කාලේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. මලක් පිපෙනවා කියන්නේ ඉතින් මේ වගේ පුංචි දරුවෙක්ගේ හිනාවත් එක්ක මේ දක්ෂතාත් එක්ක මේ යන ගමනට අත්වලක් විදිහට අපි දක්වන සහයෝගය. ඉතින් ඇත්තටම ඔහු ගැන කතා කරලා විනාඩි 30කට පැයකට සීමා කරන්න බෑ. ඇත්තට මේ තරම් ගොඩක් දේවල් ඇත්තටම අභිමන් එක්ක කතා කරන්න අපිට තියෙනවා. ඉතින් අභිමන් තව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? අපි හිතමු ඔයාගේ දැන් ජීවිතේ මම දැකලා තියෙන විදිහට හැම දෙයකටම පස්සෙන් ඉන්නවා සුදු අම්මා. සුදු අම්මා ගැන ඉතින් ඔයාට මොනවද ඔයාගේ ජීවිතේ සුදු අම්මට කියන්න තියෙන්නේ? සුදු අම්මා ඉතින් සුදු අම්මා තමයි මට ගොඩක්ම මේ ඔය හැම දෙයක්ම කරන්න උදව් කරේ. ඒ වගේම සුදු අම්මට තමයි ගොඩක් ස්තුති වෙන්න ඕනේ. මේ හැම එකටම මේ ඒ ගන්න එකට මම සුදු අම්මට ස්තුති කරනවා. සුදු අම්මා මොකද මමත් දැකලා තියෙනවා අභිමන් එක්ක පිටිපස්සෙන් හැම දෙයකටම හැම නැටුමකටම නේ හැම දැනකටම අභිමන්ව එක්කගෙන යන්නේ අභිමන්ගේ සුදු අම්මා. ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අභිමන් වගේ පුංචි මල් කැකුලක් නේ ලස්සනට පුංචි මල් කැකුලක් පිපෙන්න ඒ අත දෙන ඒ සුදු අම්මටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් තව අභිමන්ට මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු කතා කරන්න තියෙන්නේ? මගේ අනාගත බලාපොරොත්තුව තමයි ලොකු වෙලා නැටුම් ශිල්පියක් වෙන්න.
නැටුම් ශිල්පියෙක් වෙන. දැනටමත් ඉතින් ඔයා නැටුම් ශිල්පියෙක් වෙලානේ. ඒ කියන්නේ නැටුම් ගුරුවරයෙක් වෙන්නද එහෙම නැත්නම් ලෝකයක් දිනපු නර්තන ශිල්පියෙක් වෙන්නද කොහොමද ඔයාගේ බලාපොරොත්තුව? ලෝකයක් දිනපු ලෝකයක් දිනන්න තමයි බලාපොරොත්තුව නේ. අනිවාර්යෙන් මේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අහන්න කැමති අභිමන් ඔයාගේ යාළුවෝ එක්ක ඉස්කෝලේ පාසල් ජීවිතේ කොහොමද ගත කරන්නේ? ඉතින් යාළුවොත් එහෙම මේ කියන්නේ ඉතින් ඉන්නා මේ ඉගෙනීම කටයුතුත් කරගෙන යනවා. එතකොට ඉස්කෝලෙන් කොහොමද ඔයාට මේ හැම දෙයකම ලැබෙන දායකත්වය කොහොමද? විදුහල්පතිතුමා ඇතුළු මේ අනිත් ගුරුවරුන් මට උදව් කරනවා. ඉතින් ඇත්තටම මේ අභිමන්ට මේ ගමන යන්න එක්කෙනෙක්ගේ විතරක් දායකත්වයක් නෙමෙයි ලැබෙන්නේ. අභිමන්ට දකින හැමෝම ආදරය කරන පුතෙක්. ඉතින් අභිමන්ට ඉස්කෝලෙන්, පවුලෙන්, ඒ වගේම ඔයාගේ යන හැම ක්ලාස් එකකම ගුරුවරුන්ගෙන් ඒ ලැබෙන උදව්වත් එක්ක නේද? ඒ ලැබෙන දායකත්වයත් එක්ක ඉතින් අභිමන් ලස්සන ගමනක් යනවා. ඉතින් අපි අභිමන්ගේ දක්ෂතා එලි දක්වන්නත් පොඩි අවස්ථාවක් සලසා දෙමු. ඉතින් අභිමන්ට පුළුවන් නේද ලස්සන නැටුමක් කරන්න? ඉතින් අපි ලස්සන නැටුමක් බලමු නේ. හරි. එහෙනම් අපි බලමු අභිමන් ලස්සන නැටුමක් කරන්න හදන්නේ. पीछे 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 आंधी तेरे तेरे बगीचे नीचे नीचे क्यों काटा लगा ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ काटा लगा ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ काटा लगा आए 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 काटा लगा आए 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 रानी मेरे महल पीछे 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 आंधी मेरे बगीचे नीचे नीचे काटा लगा ओए माँ ओए माँ ओए माँ ओए माँ काटा लगा ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ ओए माँ क्योंकि सुंदर नारी खड़ी थी कवारी अकमत तारी पर लाल तेरी साड़ी दिखती नाड़ी अड़गी गुलारी क्यों ඉතින් අභිමන් ඒ දක්වපු නර්තනය ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා ඇත්තටම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අභිමන් කියන්නේ ට්‍රැඩිෂනල් වලට විතරක් නෙමෙයි. හිප් හොප් නේ, ෆ්‍රී ස්ටයිල්, බොලිවුඩ්, උඩ රට පහත රට මාලක්කම්, එතකොට පිනුම් ගහන්න, ඒ හැම දෙයකටම දක්ෂතා දක්වන පුතෙක්. ඉතින් ඔයාලා මේ නැටුම බැලුවට පස්සේ දකින්න ඇති එයා කොහොමද එයාගේ මූවමන්ට්ස් දාලා ප්‍රේක්ෂකයෝ ඇඳ බැඳ තබා ගන්න කියලා. ඉතින් ඇත්තටම මේ වගේ දරුවෝ අගයන්නම ඕනේ එයාගේ අනාගතයේ ලස්සන ගමනක් යන්න. ඉතින් මල් පිපෙන කාලයේ ප්‍රෝග්‍රෑම් එක තුලින් කරන්නේ මේ අපේ දක්ෂ දරුවන්ව දිරිමත් කරන එක. ඉතින් අභිමන් ඔයාට මොනවද ඔයාගේ ජීවිතයට උදව් කරන ඔයාගේ ජීවිතෙත් එක්ක බැඳිලා ඉන්නවනේ පිරිසක්. ඒ පිරිසට කියන්න තියෙන්නේ මොනවද ඔයාට? ඒ පිරිසට මම කියන්නේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට කරපු උදව් වලටත් පින් ලැබෙනවා. පින් ලැබෙනවා. ඉතින් කවුද නම් වශයෙන් මතක් කරමුකෝ බලන්න ඔයාට කියන්න උදව් කරපු අයට ස්තුති කරන්න තියෙනවා නම් මේක අවස්ථාවක් කරගෙන. මගේ සුදු අම්මා, ඊට පස්සේ අම්මා, තාත්තා, සුත්තාත්තා, පුංචිලා, මේ තව මේ විදුහල්පතිතුමා, ගුරුවරු
හැම කෙනෙක්ටම ස්තුතිවන්ත. හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අභිමන්ගේ ජීවිතයට ලස්සන අත්දැකීම් එකතු කරන්න උදව් කරපු හැම පිරිසකටම අභිමන් ස්තුතිවන්ත වුණා වගේම ඉතින් අභිමන්ට මමත් ප්‍රාර්ථනා කරනවා අභිමන්ගේ ලස්සන අනාගත බලාපොරොත්තු අරමුණු සියල්ලක්ම ඉෂ්ට සිද්ධ කරගෙන ලස්සන ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් අපි අද දවසේ කාල වේලාවත් ගෙවිගෙන යන නිසා අපේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අභිමන් පුතේ අපේ මේ මල් පිපෙන කාලේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වුණාට ඔයාට බෙහෙවින්ම ස්තුතියි. නැවත වතාවක් අපි ඔයාගේ අලුත් වැඩත් එක්ක අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙමු. ඉතින් ඔයාට අයබෝවන් කියලා මේක අපි අවසන් කරනවා. නර්තනයට, ගායනයට, ඒ වගේම ක්‍රීඩාවට, චිත්‍රාන්දින්න මේ හැම දෙයකටම දක්ෂතා දක්වන අභිමන් කේසරත් එක්ක තමයි ඉතින් අද අපි වැඩසටහන කළේ. ඉතින් තවත් ඒ වගේ දක්ෂතා දක්වන දරුවන් ඉන්නවා නම් ඒ පොඩ්ඩන්ට අපේ මේ වැඩසටහනට ඇප්ලයි කරන්න පුළුවන්. 071 877 100 4 කියන නම්බර එකට WhatsApp වෙතින් ඔයාගේ අයතුම් පත්‍රයක් අප වෙත එවන්න. ඉතින් මල් පිපෙන කාලේ තවත් වැඩසටහනක් තුළින් අපි හමු වෙමු. අදට අපේ වැඩසටහන අවසන් කරනවා. ආයුබෝවන්.